ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට යමේ විත්නෙත් YouTube channel එකට අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ කොහොමද චොකලට් ගනාෂ් කේක් එකක් හදාගන්නේ කියලා. ඉතින් චොකලට් ගනාෂ් කේක් එකක් නිවැරදිව ලස්සනට ඩිසයින් කරගන්න හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ චොකලට් ගනාෂ් කේක් එක හදාගන්න අපිට ඉස්සෙල්ලාම චොකලට් කේක් එකක් හදාගන්න ඕනේ. ඉතින් මම ග්‍රෑම් 500 චොකලට් කේක් දෙකක් මේ විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම චොකලට් අයිසින් එකකුත් මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් චොකලට් කේක් එකයි චොකලට් අයිසින් එකයි මම ගොඩක් සැරයක් ඔයාලට කියලා දීලා තියෙනවා. දන්නේ නැති කෙනෙකුට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන ලින්ක් එකෙන් මේ රෙසිපීස් දෙකම ගන්න. දැන් අපි ඉස්සෙල්ලාම චොකලට් කේක් දෙක අරගෙන ක්‍රම් කෝට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම හදාගත්ත අයිසින් එක මම පයිපින් බෑග් එකකට දාගන්නවා. ඉස්සෙල්ලාම දාලා ටර්නින් ටේබල් එකක් උඩ මේ විදිහට කේක් බෝඩ් එකක් තියලා ඉස්සෙල්ලාම අයිසින් චුට්ටක් ගාගෙන තමයි අපි එක කේක් එකක් කේක් බෝඩ් එකේ අලව ගන්නේ. දැන් අපි කේක් එක සෑන්ඩ්විච් කරගමු. ඒ කියන්නේ මේ විදිහට අයිසින් ටිකක් ගාලා අපි අනිත් කේක් එකත් මේකට අලව ගන්න එකට තමයි අපි කියන්නේ කේක් එක සෑන්ඩ්විච් කරනවා කියලා. මේ විදිහට අනිත් කේක් එක උඩින් තියලා උඩින් පොඩ්ඩක් ප්‍රෙස් කරන්න. ලොකුවට නෙමෙයි සාමාන්‍ය ප්‍රෙෂර් එකක් දෙන්න. එතකොට අර වැඩිපුර තියෙන අයිසින් ටික එළියට යනවා. ඉතින් අපි ඒ ටික ඊට පස්සේ ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. දැන් අපි මේ විදිහට අයිසින් වලින් කේක් එක කවර් කරගමු. ඉතින් මේ ක්‍රම් කෝට් කරගන්නවා. ලොකුවට අයිසින් ගන්න නැහැ. හරිම තින් අයිසින් ප්‍රමාණයක් තියෙන ලේයර් එකක් තමයි අපි මෙතන ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම මම අද කේක් එකට සෙකන්ඩ් කෝට් එක දාගන්නේ නැහැ. මොකද අපි මේක හදන්නේ ගෙදර කෑමට හදන ගනාෂ් කේක් එකක්නේ හදන්නේ. ඉතින් ඔයා බිස්නස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම සෙකන්ඩ් කෝට් එක ගාලා කේක් එක හොඳට නීට් කරගෙන ගනාෂ් එක දාගන්න. දැන් අපි මේ විදිහට වටේටත් අයිසින් ගාගමු. අපි එකට පයිපින් බෑග් එකෙම තමයි ගාගන්නේ. ගොඩාක් ගාගන්න නැතුව හරිම චූටි ප්‍රමාණයක් තමයි ගාගන්න ඕනේ. මොකද අපි ක්‍රම් කෝට් කරන එකනේ මෙතන කරන්නේ. ඒ කියන්නේ ක්‍රම්ස් ටික සීල් වෙන්න තමයි අපි මෙහෙම කරන්නේ. කරලා මේක අපි විනාඩි 20කට ෆ්‍රිජ් එකට දාගන්න. ඉතින් විනාඩි 20කට අඩුවෙන් තියන්න එපා. විනාඩි 20ක් තිබ්බහම හොඳ ගානට කේක් එක සෙට් වෙනවා. එතකොට තමයි අපිට ගනාෂ් එක දාගන්න ලේසි වෙන්නේ. දැන් අපි කේක් එක විනාඩි 20කට ෆ්‍රිජ් එකට දාගමු. කේක් එක ෆ්‍රිජ් එකේ සෙට් වෙන අතරේ අපි අපේ චොකලට් ගනාෂ් එක හදාගමු. මේ විදිහට වතුර එකක් පොඩ්ඩක් රත් වෙනකන් තියලා අපි මේකේ චොකලට් ගනාෂ් එක හදාගන්න චොකලට් ටික මෙල්ට් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඩබල් බොයිල් මෙතඩ් එකට තමයි අපි මේක කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට ස්ටීම් එක එනකොට මේක උඩින් මේ විදිහට ඔයාලට පෙනේරයක් උනත් තියාගන්න පුළුවන්. පොඩ්ඩක් ස්ටීම් එක එන්න ඕනේ. භාජනයේ කෙලින්ම තියාගන්න එපා. ඊට පස්සේ මේ විදිහට බෝල් එකක් උඩින් තියලා අපි මේකට විපින් ක්‍රීම් එකතු කරනවා. විපින් ක්‍රීම් එකතු කරලා ඒක චුට්ටක් රත් වීගෙන එනකොට තමයි අපි චොකලට් ටික එකතු කරන්නේ. ඒ වගේම විපින් ක්‍රීම් එකට අපි බටර් චුට්ටක් දාගන්නවා. ඒ බටර් චුට්ටක් දාගන්නේ අපි එතකොට පොඩි ෂයින් එකක් පොඩි දිලිසීමක් එනවා අපේ චොකලට් ගනාෂ් එකේ. ඉතින් ඒකට තමයි අපි බටර් චුට්ටක් ඇඩ් කරගන්නේ. ඉතින් මේ විදිහට දැන් බටර් ටිකක් දාගෙන අපි චොකලට් ගනාෂ් එක හදාගමු. ඉතින් ඉස්සෙල්ලම මේ විදිහට බටර් ටිකයි විපින් ක්‍රීම් ටිකයි පොඩ්ඩක් දිය කරගන්න ඕනේ. විපින් ක්‍රීම් ටික යාන්තම් මේ විදිහට රත් වෙනකොට තමයි අපි මේකට චොකලට් ටික එකතු කරගන්න ඕනේ. ඉතින් චොකලට් ටික එකතු කරලා ඒ රස්නෙන් තමයි අපි චොකලට් ටික මෙල්ට් කරගන්න ඕනේ. ඉතින් මේකට ලොකු හීට් එකක් දාගන්න එපා. එහෙම වුණොත් චොකලට් ටික ටිකක් ගුලි වෙනවා වගේ
නිකන් අන්න ඒ වගේ ස්වභාවයක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හරිම අඩු හීට් එකක කරගන්න. ඒ කියන්නේ දැන් මම මේ අල්ලගෙන ඉන්නවනේ අතෙන්, ඒ වගේ අපිට අතෙන් අල්ලන්න පුළුවන් හීට් එකක් තමයි මෙතන තියෙන්න ඕනේ. දැන් මේ විදිහට චොකලට් ටික හොඳට මෙල්ට් වෙන්න ඕනේ. මෙල්ට් වුණාට පස්සේ තමයි අපි භාජනය අයින් කරගන්නේ. අයින් කරගෙන මේ විදිහට මේ ගනාෂ් එක දැන් අපි පෙරා ගන්න ඕනේ. පෙනේරයක් අරගෙන පෙරා ගන්න ඕනේ. ඉතින් ඒක හරි වැදගත්. නැත්තම් චූටි කෑලි තිබ්බොත් ගනාෂ් එක ලස්සනට තියාගන්න බෑ. කේක් එකට දැම්මට පස්සේ ඒක ඩ්‍රයි වුණාම හොඳට පේන්න ගන්නවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා හදාගත්ත ගනාෂ් එක මේ විදිහට පෙරා ගන්න. දැන් අපේ කේක් එක ෆ්‍රිජ් එකේ සෙට් වෙලා තියෙන්නේ. අපි කේක් එක දැන් එළියට අරගෙන ඇවිල්ලා අපේ ගනාෂ් එක දාගන්න ඕනේ. ඉතින් දැන් අපි කේක් එක එළියට අරගෙන තියාගන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියලා දෙන්නේ. මේ විදිහට හැමෝටම කරගන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දෙන්නේ. අයිස්ක්‍රීම් කප්ස් අරගෙන ඒක අනිත් පැත්ත හරව ගන්න. එකල මේ විදිහට කේක් එක අපිට නිකම්ම අතින් උස්සලා ගන්න පුළුවන්. ඉතින් කූලින් රැක් එකකට දාගන්න පුළුවන්. ගෙදර තියෙනවා නම් ඉතින් හැමෝටම හැමදාම කේක් හදන්නේ නැහැ. හැමෝ ගාව මේවා නැහැනේ. ඉතින් මේ වගේ සරල ඇටවුමකින් ඔයාලට කේක් එක තියාගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ කේක් එක අරන් ඇවිල්ලා මේ විදිහට යටින් පැලට් නයිෆ් එකකින් උස්සලා අරගෙන තමයි මම කේක් එක තියාගන්නේ. ඉතින් ඔයාලට ගෙදර තියෙන පිහි දෙකක් අරගෙන කේක් එක දැන් සෙට් වෙලානේ තියෙන්නේ. යටින් මේ විදිහට උස්සලා අරගෙන මේ ඇටවුම උඩින් කේක් එක තියාගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත කේක් එකට ගනාෂ් එක දාගමු. ඉතින් දැන් අපි ටිකක් වෙලානේ අපේ ගනාෂ් එක හදලා. ඉතින් ඒක පොඩ්ඩක් මේ විදිහට මික්ස් කරලා ගන්න. නැත්නම් යටට පොඩ්ඩක් බැහැලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මික්ස් කරලා අරගෙන අපි මේ විදිහට දැන් අපේ කූල් වෙලා තියෙන කේක් එක උඩට තමයි මේ විදිහට ගනාෂ් එක දාගන්න ඕනේ. ඉතින් කේක් එක මේ වගේ කූල් කන්ඩිෂන් එකක තියෙනකොට ගනාෂ් එක ඉක්මනින් සෙට් කරගන්න අපිට ලේසි. ඉතින් මේ විදිහට ගනාෂ් එක දාලත් ඔයාලා අවශ්‍ය නම් ෆ්‍රිජ් එකේ කේක් එක ගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. මොකද දැන් ගනාෂ් එක හොඳට කේක් එකට අල්ල ගන්නවා. ඉතින් දැන් මම අර ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ මේ විදිහට අතින් කේක් එක උස්සන්න දැන් පුළුවන්. උස්සලා මේ විදිහට අපි කේක් බෝඩ් එක උඩින් අපේ කේක් එක තියාගමු. ඊට පස්සේ අපි කේක් බෝඩ් එක හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් මම මේ කලින් පාවිච්චි කරපු කේක් බෝඩ් එක නෙමෙයි වෙන එකක් පාවිච්චි කරේ. කලින් කේක් බෝඩ් එකට මම අතින් වතුර ටිකක් හැලෙන හින්දා ඔයාලට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කේක් බෝඩ් එක උඩින්ම ඔයාලගේ කේක් එක තියාගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන පයිපින් බෑග් එකක් අරගෙන ඒකට අයිසින් ටිකක් දාගෙන තියෙන්නේ. මම මෙතන අරගෙන තියෙන්නේ නම්බර් 32 නොසල් නම්බර් 32 එකට තමයි මම මේ අයිසින් ටිකක් දාගෙන දැන් අපි ගනාෂ් කේක් එක වටේ කේක් බෝඩ් එකක් දාගමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ චොකලට් ගනාෂ් කේක් එක ටිකක් ඩාර්ක් කලර් එකකින් තියෙන්නේ. ඉතින් චොකලට් අයිසින් එක මේකට මැච් වෙන්නේ නැහැ. ලස්සනට ගන්න නම් ටිකක් ඩාර්ක් කලර් අයිසින් එකක් ඕනේ නිසා මම මෙතන පාවිච්චි කරන්නේ චොකලට් ගනාෂ් ෆ්‍රොස්ටිං එක. මේක හදන හැටි මම කීප සැරයක් ඔයාලට කියලා දීලා තියෙනවා. නමුත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් උඩ ලින්ක් එකක් දානවා මම. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් මේ රෙසිපි එකේ ලින්ක් එක දාන්නම්. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් චොකලට් ගනාෂ් කේක් එක හදාගත්තට පස්සේ ඔයාලට කැමති විදිහට මේක තව ටිකක් ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් 1M 2D වගේ නොසල්ස් නේ හැමදාම මම ඔයාලට කියලා දීලා තියෙන පාවිච්චි කරන්නේ. ඒවා හරි කොමන් නොසල්ස් නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා පොඩි රෝස මලක් හදාගන්න. ඉතින් මම මෙතන මේ විදිහට ෆ්ලවර් නේල් එකක් අරගෙන තියෙනවා. ඒකට මම මේ විදිහට අයිසින් ටිකක් ගාලා මේ විදිහට කොටුවට කපාගත්ත පාච්මන්ට් ෂීට් අරගෙන තියෙනවා. ඒක මේ විදිහට අලවගෙන මම මේ විදිහට 2A නොසල් එකෙන් මේ විදිහට නිකන් බඩ් එකක් වගේ පොඩ්ඩක් හදාගෙන ඒක වටේ නොසල් නම්බර් 104 මෙතන අරගෙන තියෙන 104 මේ විදිහට වටේට අපි පයිප් කරගමු. පයිප් කරලා තමයි අපි රෝස මලක් හදාගන්න. ඉස්සෙල්ලා රෝස් බඩ් එක හදාගෙන ඒක වටේට අපි පෙති දාගෙන යමු මේ විදිහට.
දැන් අපි මේ විදිහට පයිප් කරගත්ත රෝසස් ටික චුට්ටක් වෙලා යනකොට සෙට් වෙනවා. මොකද චොකලට් ගනාෂ් ෆ්‍රොස්ටිං එකනේ මේක හදාලා තියෙන්නේ. ඉතින් ෆ්‍රිජ් එකේ විනාඩි 5කට විතර දාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ අපි අරගෙන මේ විදිහට තියාගමු කේක් එක උඩින්. ඊට පස්සේ කේක් එක තවත් ලස්සන වෙන්න මම මේ විදිහට ස්ට්‍රෝබෙරිස් ටිකකුත් කේක් එක උඩින් තියාගන්නවා. ඉතින් දැන් මේ විදිහට තමයි ගනාෂ් කේක් එකක් හදාගන්න. ඔයාලා කේක් එක හදනකොට ගැටලු ප්‍රශ්න මතුවුණොත් අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම මේ වගේ කේක් එකක් හදාගන්න ආස අය, ඉතින් ඒ වගේ ක්‍රම හොයන අය, ඒ වගේම ගොඩාක් මිලක් යනවනේ නේද ක්ලාස් එකට උනත් යන්න. ඉතින් ඒ නිසා නොදන්න කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි එහෙනම් කේක් එක කපලා බලමු මොන විදිහටද අපි හදාගත්ත කේක් එක දැන් තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත කේක් එක තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් ගොඩාක් රෙසිපි මම ඉස්සරහට අරගෙන එනවා. ඉතින් එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා සිටපු ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. Thank you so much.